සුබ දවසක් හැමෝටම. මගේ නම හිරුණි වශයෙන් අපේසිංහ. මම මාතර ප්‍රදේශයේ ඉඳන් පදිංචි වෙලා ඉන්නේ. ඇත්තටම මම මේ T20 ලංකා ආයතනය ගැන දැනගත්තේ Facebook එක හරහා තමයි. මම තව වෙන ඒ තැන් වලට කතා කරා. නමුත් මට එච්චර විශ්වාසයක් ඇති වුණේ නැහැ ඒ ගැන. මම ඊට පස්සේ T20 ලංකා ආයතනයෙන් කතා කරලා මම දවසක් දාගෙන මෙතෙන්ට ආවා. ඊට පස්සේ මම මෙතන ඉන්න චතුර මිස් එක්ක කතා කරා. ඊට පස්සේ මට මේ හොඳ මේ විශ්වාසයක් ඇති වුණා. එයා සේරම මට පැහැදිලි කරලා දුන්නා. කැම්පස් එකට අපේ යන වියදම් ඒව සේරම කින් එක පැහැදිලි කරලා දුන්නා. නමුත් මට අර වෙන තැන් වලින් දැනගන්න ලැබුණා මේ වලට කැම්පස් වලට යන අපිට පොඩි ගාණක් එහෙම කියලා. නමුත් මේ මම ඊට පස්සේ ඒක චතුර මිස්ගෙන් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා මේ කොහොම වුණත් මේ වගේ ගණන් යනවා මේ ඒක නිසා එහෙම කියලා. ඉතින් මට ලොකු විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ මම බුද්ධික සර් එක්කත් ඉන්ටර්විව් එකක් තිබුණා. ඊට පස්සේ මේ සර්ත් ගොඩක් දේවල් පැහැදිලි කරලා දුන්නා. ඉතින් මට ලොකු විශ්වාසයක් තිබුණා මේ ආයතනය ගැන. ඒ වගේම මුලින් ඉඳන් අවසානය දක්වා අපිට ડોකියුමන්ට් හදන විදිය ගැන හොඳ අවබෝධයක් දීලා හොඳ මේ අවබෝධයක් දුන්නා. ડોකියුමන්ට් හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් අවසානය දක්වාම හොඳට ඒ කියලා දුන්නා. ඒව හදන්නේ කොහොමද එහෙම. ඇත්තටම මේ ડોකියුමන්ට් වල අපිට මේ අඩුපාඩු තිබුණා. නමුත් මේ සර් එක්ක කතා කරලා අපිට ඒවා හදාගන්න අතර අපිට හිතන්න නැති විදියට අපේ ડોකියුමන්ට් ඒවා හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අම්මායි තාත්තයි වෙනම බුද්ධික සර් එක්ක ඉන්ටර්විව් එකක් තිබුණා. ඒකෙන් මේ ගොඩක් ලොකු මේ විශ්වාසයක් ඇති වුණා සර් කතා කරන සර් කියන විදියට. ඇත්තටම අම්මායි තාත්තයි ඊට පස්සේ බුද්ධික සර් එක්ක කතා කරා. මට අම්මට තාත්තයි වගේ මටත් ලොකු විශ්වාසයක් ඇති වුණා. මගේ වීසා එක අනිවාර්යෙන් මේ ආයතනයෙන් හරහා මට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය අද මේ සාර්ථක වෙලා තියෙනවා. අද මම දකුණු කොරියානු සීනය හැබෑ කරගෙන තියෙනවා. ඒක නිසා මට ඉතින් කියන්න තියෙන්නේ ලංකාවේ ඉන්න හැමෝටම මේක ඇත්තටම හොඳ විශ්වාසදායි ආයතනයක්. නිසා මම හැමෝටම කියනවා දකුණු කොරියාවට යන්න සීනය මවාගෙන ඉන්නවා නම් හැමෝටම හොඳ ආයතනයක් තමයි T20 ලංකා ආයතනය. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා තමන්ගේ දකුණු කොරියානු සීනය හැබෑ කරගන්න T20 ලංකා ආයතනය හරහා වැඳින්න කියලා. සුබ දවසක් හැමෝටම. බොහොම ස්තුතියි.